ආයිබෝවන් යාළුවනේ. ඔන්න අදත් අපි අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. අද වීඩියෝ එකෙන් ඔයාලට පෙන්නන්නේ ලෙබනන් වල තියෙන shopping mall දෙකක්. පළවෙනි shopping mall එක තමයි ලෙබනන් වල බීරුට් නගරේ දවුර ප්‍රදේශයට ආසන්නව දවුර ටවුන් එකට ආසන්නව පිටලා තියෙනවා සිටි මෝල් කියලා එකක්. විශාල මෝල් එකක්. ඉතින් මේ තියෙන්නේ සිටි මෝල් එකේ ප්‍රධාන ගේට්ටුව ඇතුළු වෙන ස්ථානේ. මේ තියෙන්නේ සිටි මෝල් එකේ යටින් තමයි මේ පාර්කින් එක තියෙන්නේ. අපි වාහනේ පාක් කරගෙන තමයි යන්නේ. ඉතින් මේ සිටි මෝල් එකේ පාර්කින් කරන්න අපිට මුදල් ගෙවන්න ඕනේ. ඉතින් ඔයාලට පේනවා මම මේ ටිකට් පතක් අරගන්නවා මේ මැෂින් එකේ. ඒක අරගෙන අපි පාක් කරන්න ඕනේ පහළට ගිහිල්ලා. මේක අන්ඩර්ග්‍රවුන්ඩ් පාර්කින් එකක් තියෙන, කියන්නේ පොළොව යට තියෙන පාර්කින් එකක් තියෙන්නේ. මේ වගේ shopping mall තියෙනවා ලංකාවෙත් දැන් විශාල ප්‍රමාණයක. ඒ වගේ විශාල එකක් තමයි මේක. මම හිතනවා මේ පාර්කින් එකේ වාහන 700ක් විතර වගේ පාක් කරන්න පුළුවන් ඇති කියලා. ඒ තරම් විශාලයි. තට්ටු දෙකක් විතර තියෙනවා පාර්කින්. එහෙනම් අපි පාර්කින් එක දිගේ shopping mall එක ඇතුළට යමු. ඇතුළ වෙනකොටම අපිට දකින්න තියෙන්නේ මෙන්න මේ shopping mall එකේ පළවෙනි shop එක. අධ්‍යාපනික මට්ටමින් ළමයිට අවශ්‍ය කරන දේවල්, අපි ඕන කෙනෙකුට අවශ්‍ය කරන ඕනම භාණ්ඩයක්, මොබයිල් ෆෝන්ස් වෙන්න පුළුවන්, පොත්පත්, ඒ ආකාරයේ දේවල් අපිට ගන්න පුළුවන්. ඉතින් මේ ඇතුළේ තවත් තියෙන්නේ නත්තල් වලට. ඒගොල්ලෝ දැන් ඉදිරියේ නත්තල් එන නිසා ඒගොල්ලෝ භාණ්ඩ මේ වෙනකොට ගෙනල්ලා විකිණියට තියලා තියෙනවා. ඒ වගේම විශාල සාපු ප්‍රමාණයක් තියෙනවා. ලොකු සාපු සංකීර්ණයක් මේ මෝල් එක. දැන් මේ අපි පළවෙනි තට්ටුවට යන්නේ. අපි විමාන ඉඳලා පළවෙනි තට්ටුවට යනවා. මේ පඩි ඉලෙක්ට්‍රික් මේ සෝපානය තමයි තියෙන්නේ. මේක දිගේ උඩට යන්න පුළුවන්. තට්ටුවෙන් තට්ටුව තියෙන එකක් නෙමෙයි. මේවා මම හිතන්නේ දැන් අපේ රටේ තියෙනවා, ලංකාවේ තියෙනවා ගොඩක් දුරට මේවා. ඉතින් මේ කෑම කන තැන් තියෙනවා, විවෘතව තියෙන තැන්. ඕන කෙනෙකුට ඇවිල්ලා කෑම කන්න පුළුවන්. ඉතින් යාළුවනේ අද මම රෙකෝඩින් කරාට shopping mall එකට ගියාට අද නම් අපි මොකුත් ගත්තේ නැහැ. අපි ආවේ අද හිතාගෙන ඔයාලා වෙනුවෙන්ම වීඩියෝ එකක් හදන්න තමයි මේ වීඩියෝ කරේ. ඉතින් මේ වීඩියෝ එක බලන්න ලංකාවේ කොළඹ නගරේ තියෙනවා වගේ තමයි මෙහි. ඉතින් හැම දෙයක්ම මිලදී ගන්න, ඇඳුම්, පැළඳුම්, දුරකථන දේවල්, එතකොට පොත්පත්, විවිධාකාරයේ දේවල්, කෑම බීම ගන්න, ඒ වගේ දේවල් මේ ස්ථානේ තියෙනවා. ලංකාවෙත් මේ වගේ shopping mall ගොඩාක් තියෙනවා දැන්. ඉතින් ඒ වගේ තමයි ඉතින් අද අපිට උමනා වුණේ ඔයාලට මේක පෙන්නන්න ලැබෙන වල මොන වගේද shopping mall තියෙන්නේ කියලා. ඉතින් අපි බලමු ඉතිරි සාපු වල මොනවද තියෙන්නේ කියලා. ඉතින් යාළුවනේ මේ හැම සාපුවකම හුඟක් වෙලාවට තියෙන රෙදි තමයි. රෙදි ඕනෑම ඇඳුම් වර්ග තියෙනවා ගන්න. නිමි ඇඳුම්, ලෝකේ තියෙන හොඳම බ්‍රෑන්ඩ් වලින් එන දුම් තමයි තියෙන්නේ. ඉතින් මෙයා ගොඩක් මිලෙන් අධිකයි. ගොඩක් මිල වැඩි ඇඟලුම් තියෙන්නේ. ඒ වගේම
ගොඩක් වෙලාවට තියෙන ඇඳුම් ජුවලරීස් කියන්නේ අතරම් බඩු පර්ෆියුම්ස් සුවඳ විලවුන් වර්ග ඒ වගේ දේවල් තියෙනවා. ඔයාලා මේ දැන් දකින සීට් පේලිය මසාජ් වෙන සීට් පේලියක් මුදල් ගෙවලා එවැගින් ඉඳගත්තාම අපේ ඇඟ මසාජ් වෙනවා. ඉතින් යාළුවනේ ඔයාලා මේ දකින්නේ දැන් පොඩි ළමයි සෙල්ලම් කරන තවත් තැනක්. ගොඩක් පොඩි ළමයින්ට සෙල්ලම් කරන දේවල් තියෙනවා මෙතන. මේවට කොයින්ස් තියෙනවා ගන්න. ඒ කොයින්ස් දාලා තමයි එවෙන් සෙල්ලම් කරන්න පුළුවන්. මේ විතරක් තියෙන්නේ ළමයි සෙල්ලම් කරන එකක්. ඒ වගේම ඩිනර් එක ගන්න ඕන නම් මෙතන මේ තියෙනවා. ඒ ෂොප් වලින් කෑම ගන්න පුළුවන්. මෙතන තියෙන්නේ පොඩි අය සෙල්ලම් කරන දේවල්. මේ shopping mall එකේ මැද කොටස තමයි මේ විදිහට තියෙන්නේ. මේවල ටිකට් පත්‍රයක් ගත්තාම පොඩි අය සෙල්ලම් කරන්න පුළුවන්. ගොඩක් දුරට මේ ෂොප් වල තියෙන්නේ සපත්තු සහ ඇඳුම් තමයි ගොඩක් දුරට තියෙන්නේ. මේ තියෙන්නේ තවත් ඇඳුම් ෂොප් එකක්. මේ ෂොප් එකේ ගොඩාක් ඇඳුම් තියෙනවා. ටිකක් මිල වැඩි ඇඳුම්. ඒ කියන්නේ ඩොලර් 10-15 ඉඳන් ඩොලර් 300ට මම හිතන්නේ 500-600ට යනකම් ඇඳුම් වර්ග තියෙනවා. ඒ වගේම ටිකක් ගාණ වැඩි ජැකට් වර්ග ගොඩක් තියෙනවා. අපිත් ඉතින් ඔයාලට පෙන්නන්න ඕන ඉඳන් මේ ෂොප් එකට ගියා. ඉතින් අපි තවත් අට්ටුවකට ගිහිල්ලා බලමු මොනවද තියෙන්නේ කියලා. මේකේ නම් තියෙන්නේ පඩි පෙළිය වගේ. හැබැයි මේකත් ගමන් කරනවා. අපිට ඒකෙන් උඩගට්ටුවට යන්න පුළුවන්. දැන් මේ තට්ටුවෙත් මේ මැද හරිය තියලා තියෙන පොඩි ඇඩවල ලං කරන්න පුළුවන් ඒවා. මේ තට්ටුවේ ගොඩක් දුරට සපත්තු වර්ග තමයි ගොඩක් තියෙන්නේ. shops තියෙනවා හරියටම. ඔයාලට දැන් පේනවා එක්කෙනෙක් බලන් ඉන්නවා පල්ලෙහා. ඒ කියන්නේ මැද කොටස හිස්. එතකොට උඩ ඉඳලා පාල බලන්න පුළුවන්. ඒ වගේම වාලෙට තියෙන වීදුරු දාපු වහලක්. ඉතින් ඒකෙන් ආලෝකය ලැබෙන අතුරට. අපි බලමු තවත් ෂොප් එකක් ඒක ඇතුළෙම තියෙනවා. ඒක නම් අපි කලිනුත් ඇවිල්ලා තියෙනවා. ගෘහ උපකරණ ගෘහ භාණ්ඩ ගොඩක් මේකෙන් ගන්න තියෙන්නේ. මේ කුස්සිය වලට ගෙට වුණ කරන දේවල් වලට මේ පේන්නේ. දැන් අත්තල් කාලේ නිසා ඉතින් අත්තල් ගස් එහෙම තියෙනවා සල්ලි වලට ගන්න පුළුවන්. මේ නත්තල් කාලේ ඉඳන් තමයි මේ විදිහට ගොඩක් සල්සලා තියෙන්නේ. මේ ස්ථානයේ පිඟම් බඩු, ඇඳ ඇතිරිලි, ඒ වගේ දේවල් කොට්ට, එතකොට විසිතුරු බඩු ගොඩාක් තියෙනවා. මේ තැන් වලදී ගන්න පුළුවන් ක්‍රිස්ටල් වගේ බඩු ගන්න තියෙනවා. ඔයාලට මේ පේන්නේ වගේ දේවල්.
සෝෆා වගේ ඒවත් තියෙනවා. මේ ස්ථානය හදලා තියෙන්නේ නත්තල් හින්දා පොඩි අයට විනෝද වෙන්න. මම හිතන්නේ මේ වගේ තැන්වල පොඩි අයට පොඩි තරංග තියලා ඒ වගේ විනෝද වෙන්න තමයි ඒගොල්ලෝ හදන්නේ. ඉතින් පොඩි අයගේ සතුට ගැන මේ රටේ අය ගොඩාක් හිතනවා. මේ තියෙන්නේ බුදු පිළිම. ඇත්තටම මේකත් මම හම්බෙන් දැක්කේ. එකලම වීඩියෝ කරගත්තා. මේ තියෙන අර මම කියපු වහලය, ඒ කියන්නේ වහල වීදුරු වලින්ම ඇදලා තියෙන්නේ. සම්පූර්ණයෙන් මැද කොටසට ආලෝකය ලැබෙනවා. වලට දැන් මේ පේන තට්ටු 1 2 3 4 විතර තියෙනවා. 4යි යටම එකත් එක මේ මෙන්න මේ බිම් මහලත් එක්කම තට්ටු 5ක් තියෙනවා. ඉතින් දැන් අපි එතන ඒ දේවල් වලට පෙන්නලා ඔන්න දැන් අපි එතන පිටත් වෙනවා. අපි දැන් දවුර කියන පැත්තට තමයි යන්න ඕනේ. මේ පාගෙන් ඇතුලෙන් ගිහිල්ලා අපි හැරිලා දකුණට හැරිලා යනවා. අපි පිට වෙන තැනත් ඔයාලට පෙන්නන්නම්. එතන එක්සිට් දවුර. ඉතින් පාගෙන් ගිහින් දවුර වලට තමයි යන්නේ. අනිත් පැත්තට ගියොත් අපිට සී සයිඩ් එක කියන්නේ මූද පැත්තේ පාරට තමයි වැටෙන්නේ. ඒ මොනොත් අපිට ගෙදරට යන්න ඕ අනිත් shopping mall එකට යන්න බෑ. අපි දැන් මෙතනින් මුදල් ගෙවලා තමයි මේ යන්නේ. ඉතින් ලෙබනන් සල්ලි වලින් කාපාගේකට මට අපෙන් ගත්ත ලක්ෂ 2ක්. ඒ කියන්නේ ලක්ෂ 2ක් ඒගොල්ලෝ ගත්තා. ලෙබනන් වල සල්ලි ගැන මම මගේ කලින් දවුර වීඩියෝ එකේ දාලා තියෙනවා. ඒකත් ඔයාලට බලන්න පුළුවන්. මේ සල්ලි වල තියෙන වටිනාකම මේ මොනවද පාවිච්චි කරන මුදල් එක කියලා ඔයාලා බලා ගන්න පුළුවන්. දැන් අපි මේ දවුර බලලා තමයි යන්නේ. දවුර ටවුන් එකේ අපි හරවගෙන අපවෙන් රෝඩ්. ඉතින් ඊළඟ shopping mall එකට යන්නේ. මේ මහා මාර්ගවල ඇත්තටම ලොකුවට විනීතව වේපැදවන්නේ බොහොම සුළු පිරිසක්. ගොඩක් උගත් මිනිස්සු වුණාට ඒගොල්ලෝ පාර භාවිතා කරන්නේ නැහැ. සාමාන්‍ය ලංකාවේටත් වඩා මන්තිරු පාවිච්චියක් නැහැ. ඒගොල්ලන්ට හිතෙන විදිහට ඒගොල්ලෝ එළවනවා. ටැක්සි වල අය ඒ විදිහට තමයි යන්නේ. මොටර් සයිකල් අයගෙන් හරිම කරදරයි ගොල්ලාට. ඉතින් හරිම අවිනීතයි සමහර අය විවදාවනය කරන විදිය. ඉතින් ඔන්න අපි දැන් දවුර ටවුන් එක මැද්දේ ඉන්නේ. ඉතින් එතනින් තමයි අපි හරවගන්නේ. මොකද හරවගන්න මෙච්චර දුර එන්න හේතුව තමයි මේ පාලම උඩින් යන්නේ හයිවේ එක. ඒ හයිවේ එකේ ඇවිල්ලා අපි දවුර වලින් සිටි මෝල් එකට ගියාට පස්සේ මේ අපිට මේ පාලම යටින් ආය හරවලා තමයි අනිත් පැත්තට එන්න ඕනේ. දැන් අපි ඔන්න දැන් ආවේ ABC shopping mall එකට. දැන් ඔයාලට ඒක ඇතුළත් අපි ටිකක් පෙන්නන්නම්. තියාලුනේ අපි බඩු මුකුත් ගත්තේ නෑ මේ වතාවේ. ඒක නිසා මේ ෂොප් වලට නම් අපි ඇතුළට ගියේ නැහැ. ඒක නිසා මේ shopping mall මොන වගේද කියලා පෙන්නන්න ඉතලා තමයි මම මේ වීඩියෝ එක අපි කරන්න කල්පනා කරේ. ඉතින් අපි බලමු මෙතන තියෙන්නේ ABC කියන shopping mall එක. මේ තියෙන එක ඇතුළින් තියෙනවා ලෙබනන් කොඩිය තමයි අර දුරින් වලට පේන්නේ. එතරම් පහළ තියෙන්නේ එතරම් පල්ලෙහා තියෙන්නේ MTV කියන MTV ස්ටුඩියෝ එක තමයි එතන තියෙන්නේ. එතනින් තමයි විකාශනය වෙන්නේ MTV TV channel එක. නොයාලට පේනවා ඇති. එතන තමයි MTV ස්ටුඩියෝ එක තියෙන්නේ. ඔය තියෙන්නේ ලෙබනන් ජාතික කොඩිය. දැන් අපි ඇතුළට ආවම වලට මෙතනත් ඒ ලොකු ෂොප්ස් තියෙනවා ගොඩක්ම තියෙන්නේ. අර මම මුලින් කිව්වා මේ shopping mall එකේ ගොඩක්ම තියෙන්නේ ladies items. මේකේ තියෙන්නේ රූපලාවන්‍ය දේවල් තමයි ගොඩක්ම තියෙන්නේ. සපත්තු, ඇඳුම්,
පර්ෆියුම් ගොඩක් තියෙනවා, හෑන්ඩ් බෑග්ස් ඒ වගේ දේවල් ගොඩක් ගන්න තියෙනවා ලේඩිස්ලට. එයාලගේ දේවල් තමයි ගොඩක් වෙලාට විතර තියෙන්නේ. තියාවිඩ මම මේවා ටික ඉක්මනින් පෙන්නන්නේ. ඒ තරම් විශාල ප්‍රමාණයක් තියෙනවා. මීට පෙන්නලා ඉවර කරන්න බැරි තරම්. ඔයාලගේ වීඩියෝ එක වලට දික්වීම නරඹන්න අපහසුතාවය නිසා මම පුළුවන් තරම් ඉක්මනින් පෙන්නනවා. මේ තියෙන තව සපත්තු ලේඩිස්ලගේ සපත්තු. මෙතනත් ඒ වගේ එකක් තියෙන්නේ. අපි දිගටම බලාගෙන යමු මොනවද තියෙන්නේ කියලා. මෙතනත් තියෙනවා තට්ටු 4-5 තියෙනවා මේ shopping mall එකේ. ඉතින් ගොඩාක් මිල අධික branded දේවල් තමයි තියෙන්නේ. තියාගෙන ඔන්න තවත් උඩට අටුවට යනවා. ඉතින් ගිහලා බලමු මොනවද තියෙන්නේ කියලා. ඉතින් ඇත්තටම ගොඩක් නැති තියෙන්නේ අර මම මුලින් සඳහන් කරපු දේවල් තමයි. මොකද අපි කල්පනා කරා වලට මේ ඔක්කොම ටික පෙන්වන්නේ හොඳයි කියලා. ඉතින් ලංකාවේ දැන් මේ වගේ තමයි. ලංකාවෙත් මේ වගේ විශාල ෂොප් තියෙනවා. මම ඊටත් වඩා ලස්සන shopping mall දැක්කා කොළඹ තියෙනවා. එකකට මට යන්නත් අවස්ථාව ලැබුණා. ඒක නම් මතක නැහැ මට. ඒක අලුතින් දාපු එකක්. ඉතින් දැන් ලංකාවත් මේ වගේ තත්ත්වය තමයි තියෙන්නේ. මෙතනදී දිගේදී මේ වගේ දිනුන දේවල් ලංකාවේ බහුලව තියෙයි හැමෝටම යන්න පුළුවන් විදිහට. මෙතන තියෙන විශේෂත්වය තමයි මේ shopping mall වලට ගියාම මේ මැද කොටසේ තියෙනවා ඉඳගෙන ඉන්න පුළුවන්. මොනාරි ෂෝටික්ස් වගේ පොඩි දෙයක් කාලා මොනාරි බීලා කෝපි කානිස් එකක් බීලා ඒගොල්ලන්ට ඉඳගෙන කතා බහ කරගෙන ඉන්න පුළුවන්. සමහර අය ලැප්ටොප් එක ගෙනල්ලා එයාලා කම්පියුටරේ වැඩ කරනවා, කතා බහ කරනවා, ළමයි විනෝද වෙනවා. එහෙම එකක් තියෙනවා මේ. හරිම කියන්නේ කෙනෙකුට දුන් විදියට ගෞරවය කරන, සලකන මොනවාද දෙයක් කරාම ඒකට හොඳට ස්තුති කරන, ඒ වගේ හොඳ ගති පැවතුම් නැතුව ඉන්න අය තමයි මේ තැන්වල තියෙන්නේ. ඉතින් ඇත්තට අපිට අපේ රටේ මේ මට්ටමට එන්න ඕනේ කියලා අපි හිතනවා. ඉතින් ලෙබනන් ජනතාව ගොඩක් හොඳයි. ඇත්තටම හොඳයි. ඒගොල්ලෝ කරදරයක් නැහැ. ඒගොල්ලෝ අපිත් එක්ක හොඳ මිත්‍රශීලීව ඒගොල්ලෝ ගනුදෙනු කරනවා. විශේෂයෙන් ශ්‍රී ලංකාවෙන් එන අය ගැන ඒගොල්ලෝ ලොකු පැහැදීමක් තියෙනවා. සහ ලංකාව හොඳයි කියනවා, ලංකාව ලස්සනයි කියනවා, ලංකාවේ අය හරි හොඳයි කියනවා. ඒ නිසා අපිට හොඳ තැනක් තියෙනවා ලංකාවේ අය. අපිට කලින් ලෙබනන් ආපු අය ඉතින් හරියට වැඩ කටයුතු ටික කරපු නිසා අපිටත් ඒ හොඳ නාමය ලැබිලා තියෙනවා. ඉතින් අපිත් කිසි වරදක් කරන්නේ නැතුව අපේ රටේ නම රකින්න විදිහට අපි වැඩ කරන නිසා ලාංකිකයන්ට ඒගොල්ලෝ හරිය කැමතියි. ඇත්තටම ඒගොල්ලෝ හරිය ආදරේ ලංකාවේ අයට. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. අපේ channel එකට ඔයාලා කැමති නම් subscribe කරලා like එකක් දාලා bell icon එක all කරලා ඔයාලා අපිට සහයෝගයක් දක්වන්න කියලා ඉල්ලන තමයි. අද මෙතනින් අවසන් වීඩියෝ එක. තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා දියලු දෙනාටම සුබ දවසක්.